ආයිබෝවන්. ඉතින් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් මේ දිනවල දන්සල් ගැන කතා වෙනවනේ. පසුගිය දිනවල මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති ශ්‍රී දන්තධාතුන් වහන්සේ ප්‍රදර්ශනයත් සමගම ඉදිරියේ එන වෙසක් සහ පොසොන් මාසයේ ආරම්භය අප සියලු දෙනාම දන්සල් පවත්වන්න සූදානම් වෙනවා. ඉතින් අපි මේ දන්සල් කියන මාතෘකාව කතා කරනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ දන්සල් ලියාපදිංචිය. ඒත් එක්කම මතකයට එන්නේ ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා. එහෙම නැත්නම් PHI මහත්තයා. මොකද වසර ගණනාවක කාලයක් තිස්සේ දන්සල් ලියාපදිංචිය අනිවාර්ය කරලායි තියෙන්නේ. ඇයි මේ දන්සල් පවත්වන්න අපි PHI මහත්තයාගෙන් අවසර ගන්නෙ? මොකද ඔහු තමයි ප්‍රදේශයේ ආහාර සෞඛ්‍ය පිළිබඳ 1980 අංක 26 දරන ආහාර පනත ප්‍රකාරව බලයලත් නිලධාරියා. ඔහුට මේ ආහාර සෞඛ්‍ය කියන විෂය පිළිබඳ විශේෂ ප්‍රවීණතාවයක් තියෙනවා. දන්සලක් පවත්වනවා කියලා PHI මහත්තයා දැනුවත් කරාට පස්සේ ඔහු විසින් දන්සල සංවිධායකවරුන්ට උපදෙස් මාලාවක් ලබා දෙනවා. ඒ ලබා දෙන උපදෙස් අතර ඉතා සුළු වගේ පෙනුනට කවුරුත් වැඩි ඔළුවට නොගන්න නමුත් ඔළුවට ගත යුතු ඉතා වැදගත් උපදෙසක් තමයි ආහාර සකස් කරන්නන් විසින් හිස් ආවරණ එහෙම නැත්නම් හෙඩ් නෙට් අනිවාර්යෙන් පැළඳිය යුතුයි කියන කාරණය. මේ හෙඩ් නෙට් පැළඳීම ඊතරම් වැදගත් වන්නේ ඇයි කියලා ප්‍රධාන කරුණු 4ක් ඔස්සේ අපි දැන් කතා කරමු. අංක 1. මෙතනදී වැඩිම අවදානමක් සහ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බවට බලපාන ප්‍රධානම කාරණාව වන්නේ ශුද්ධ ජීවීන් මගින් ආහාර දූහණය වීම. කොහොමද මේ හෙඩ් නෙට් පැළඳුවාම ශුද්ධ ජීවීන් ආහාරයට එකතු වීම වළකින්නේ? ඔබ දන්නවද වැඩුණු මිනිසෙකුගේ සමමතු පිට එක් වර්ග සෙන්ටිමීටරයක ශුද්ධ ජීවීන් මිලියන 1ක් පමණ ජීවත් වෙනවා. මුළු සිරුරේම ශුද්ධ ජීවීන් බිලියන 10ක් ජීවත් වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔව්. ඒක තමයි ඇත්ත. මෙන්න මේ ශුද්ධ ජීවීන්, ඒ කියන්නේ බැක්ටීරියා වර්ග, වෛරස් වර්ග, දිලීර වර්ග වැනි ඒවා අපේ සමමතු පිට ඒ තරම් ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන ශුද්ධ ජීවීන් වැඩි ප්‍රමාණයක් වැඩි ඝනත්වයක් ජීවත් වෙන්නේ අපේ ශරීරයේ රෝම අධික තැන්වල. ඒ කියන්නේ අපේ හිසේ වැඩි ඝනත්වයකින් මේ ශුද්ධ ජීවීන් ජීවත් වෙනවා. එහෙනම් කාරණාව දැනටමත් පැහැදිලි ඇතිනේ. හිස් ආවරණ පැළඳීම තුළින් අපේ හිසේ ගැලවී යන හිස කෙස් ආහාරයට එකතු වීම වළක්වනවා. ඒ කියන්නේ හිස කෙස් සමග ශුද්ධ ජීවීන් ආහාරයට එකතු වීම වළක්වනවා. එහෙනම් එමගින්ම ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව සුරැකෙනවා. මෙන්න මේ කාරණාව නිසා තමයි ඔබේ PHI මහතා ඔබ දැනුවත් කරන්නේ හිස් ආවරණ එහෙම නැත්නම් හෙඩ් නෙට් පැළඳීම අනිවාර්ය බව. අංක 2. හොල්ගත් එක්ක එන දුහවිලි අංශු වැනි භෞතික උපද්‍රව අපේ හිස කෙස් අතර රැඳිනවා. අපි හිස් ආවරණ පැළඳීමත් සමග මේ හිස කෙස් වල රැඳෙන අපද්‍රව්‍යත් ආහාරයට වැටීම වළකිනවා. අංක 3. මේ වගේ හෙඩ් නෙට් එකක් පනදලා පිරිසුදු ඇඳුම් මැදලා ආහාර සපයන ආයතනයක්, ඒ කියන්නේ හෝටලයක්, ස්නැක් බාර් එකක් වගේ ආයතනයකින් ආහාර ගන්න අපි කවුරුත් කැමති. මොකද එහෙම ඇඳලා පැළඳලා ඉන්න කෙනෙක් ආහාර සපයනවා දකින අපිට નિરાයාසයෙන්ම හිතට එනවා මෙතන නම් බය නැතුව ආහාර ගන්න පුළුවන් පිරිසිදු තැනක් කියලා. ඒ කියන්නේ තමන්ගේ ආයතනයට එන කස්ටමර්ස්ලා වැඩි කරගන්න මේ හෙඩ් නෙට් උපකාර වෙනවා. අංක 4. ඉතින් මේ ඉහතකී මුල් කරුණු කීපය සාක්ෂාත් කරගන්න ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආහාර සම්බන්ධ නීති පොත්වල ආහාර සකස් කරන පුද්ගලයන් මේ හෙඩ් නෙට් පැළඳීම නීතියෙන් අනිවාර්ය කරලා තියෙනවා. තවත් සරලව කිව්වොත් හිස් ආවරණ එහෙම නැත්නම් හෙඩ් නෙට් එකක් නොමැතිව ආහාර සකස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙනම් දන්සලක් දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබ මෙන්න මේ කාරණාව හොඳට හිතට ගන්න. අපි දන්සලක් දෙනවා කියලා අපේ යාළු මිත්‍රයෝ ඥාති පිරිස දැනගත්තට පස්සේ එයාලා අපිට උදව් කරන්න විශාල වශයෙන් එක්රැස් වෙනවා. පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එක්රැස් වෙනවා කියන්නේ විශාල ප්‍රමාණයක් හිසකෙස් ආහාරයට එකතු වීමේ අවදානම තියෙනවා. ඉතින් දැන් ඔබට පැහැදිලි වන්නේ නැති ඇයි අපේ PHI මහත්තයා මේ තරම් මේ හෙඩ් නෙට් පැළඳීම අනිවාර්ය කරලා තියෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ අවසන් වනතුරු රැඳී සිටියට ස්තුතියි. නැවත වරක් මෙවැනි කාලීන වීඩියෝවක් සමග නැවත හමු වෙමු.